සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් මයි 30 වෙනිදා ඉදිර තිබ්බ පොය දවසේ අපි කුරුණෑගල යන ගමන් තමයි ඔයගලන්ට මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ වගේ දන්සල් කිහිපයක්ම අපිට කුටුගස්තොට පහුවෙලා හම්බුණා. පාන් අයිස්ක්‍රීම් වගේ තව දන්සල් ගොඩක් තිබ්බා. ඉතින් මේ වගේ සෙනගාඩු දන්සල් දෙක තුනකට අපිත් සම්බන්ධ වුණා. ඉතින් දැන් අපි ඉන්නේ ගලගෙදරදී මේ වගේ කෝපි එකක් හම්බ වුණා. ඉතින් අපි කුරුණෑගලට යන අතරමඟ තමයි යන්න තැනක් තෝරගත්තේ. ඉතින් මුලින්ම අපි තෙම්පාන කියන පන්සලට යන්න තීරණය කරා. තෙම්පාන පන්සලට යන අතරමඟ පාර තමයි ඔයගලන්ට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ වගේ කැලයක් මැදින් හරි ලස්සන පාරක් අපිට හම්බ වුණා. ඔයාලා කුරුණෑගල ඉඳන් එනවා නම් මේ තෙම්පාන පන්සලට යන්න කිලෝමීටර් 10ක වගේ දුරක් තමයි තියෙන්නේ. ඒ යන කිලෝමීටර් 10 අතරමඟ මේ වගේ ලස්සන පාරක් බලා ගන්න පුළුවන්. මට සිරි මේ තෙම්පාන පන්සලේ පාර තියෙන්නේ. ඉතින් අපි තෙම්පාන පන්සලට යන අතරමඟ අපි හිතුවත් නැද්දක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ විදිහට මුළු පාරම නායකින් තියෙනවා. දවසක් වේවා හැමෝටම. ඉතින් ඔන්න අද තව අලුත් vlog එකක් අරගෙන ආවා. අපි මේ කුරුණෑගල තෙම්පාන කියන පන්සලට යන්න තමයි ආවේ. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් නැති යන අතරමඟ අපිට සිද්ධ වුණ දේ අර ලිප්ටා වලින් පාර නායි ගිහින්. ඉතින් ගොඩක් මිනිස්සු ලොකේෂන් දාගෙන එනවා. දන්නේ නැතුව ඇවිල්ලා අපහු නායි ගිබ්බේක බලලා අර වෙනවා. ඊළඟට අපි සිලෙක්ට් කරගත්තේ රම්බඩගල්ල රජමහා විහාරයට යමු කියලා. ඉතින් අපි තෝරගත්ත විදිහටම ඊළඟට අපි රම්බඩගල්ල රජමහා විහාරයට මෙන්න මේ විදිහට ආවා. ඉතින් මේ පන්සලට මම මීට කලින් එකපාරක් හෝ දෙපාරක් ඇවිල්ලා තියෙනවා. කලින් එද්දි නම් මේ පිළිමය නෙල්න ගමන් තමයි තිබ්බේ. රම්බඩගල රජමහා විහාරේ ඉඳන් මෙන්න මේ වගේ
වගේ ලස්සන view එකක් බලා ගන්නත් පුළුවන්. අර ඈත පේන ගලත් එක්ක ගලට උඩින් චෛත්‍යයක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට දැනගන්න ලැබුණ විදියට ඒ පන්සලේ නම තමයි නෙල්ලිගල කියලා පන්සල. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ කුඹුරුලෙන රජමහා විහාරයට. ඉතින් මේ පන්සලත් අපිට ලස්සන නිර්මාණ ගල් ගුහා බලා ගන්න පුළුවන් වුණා. අපි ඒ පන්සල මුද්දන් යන්න පිටත් වුණා.